Hi guys! ඔන්න අද මම හිතුවා ඩේ vlog එකක් කරන්නම් කියලා. ඔන්න අද හැරෙනකොට 8:30 වෙලාව. තාම මම ඇඳස් කරලවත් නැහැ. නැගිට ගමන් බැලුවේ අද දේශගුණ තත්ත්වය කොහොමද කියලා. පොඩ්ඩක් රෑ වැහැලා ඒත් දැන් පායනවා වගේ. අද උදෙන්ම 10:10ට නුවරඑළියෙන් යන පානදුර බස් එකට මල් වගයක් දාන්න තියෙනවා. ඉතින් බොක්ස් එකක් ලෑස්ති කරලත් නැහැ, මල් ටික තාම හම්බ වෙලත් නැහැ. නැගිටිද්දී හොඳටම පරක්කුයි. නැගිට ගමම්ම ඔන්න යනවා ඉතින් මූණ පොඩ්ඩක් සෝද ගන්නම් කියලා. දිගට තිබුණු කොණ්ඩේ මම කොටටම කැපුවා. මූණ විතරක් පොඩ්ඩක් සෝදගෙන තේ එකක්වත් බොන්න නැතුව ඉක්මනටම ගියා මල් ටික අරන් එන්න. එයා මල් ටික බස් එකට දාලා කෝල් කරනකොට තමයි මම ඇහැරුනේ. ගොඩක් රෑ වෙනකන් ඉඳලා නිදා ගන්න නිසා උදේ දන්නේම නැතුව මට නිින්ද ගිහිල්ලා. ඉතින් ට්‍රිවිල් එකකුත් අරගෙන මම මේ මල් ටික ගෙදරට අරගෙන යනවා. මම මීට කලින් ගිහිල්ලා මල් ටික එන්න කලින් බොක්ස් ටික අරගෙන ආවා. කලබලයට මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මේ මල් ටිකත් අද යවන්න ඕන මම. ඉක්මනටම මල් ටිකත් පැක් කරගෙන බස් එකට දැම්ම කොහොම හරි. ඒවා වීඩියෝ කරන්න බැරි වුණා කලබලයට. ඉතින් මං එනකොට මෙන්න මේ දෙන්න පාරේ මැද්දේ රණ්ඩු වෙනවා. ඉතින් මේ දවස් ටිකේ මම අලුත් යාළුවෙක් හොයාගත්තා. මේ ඉන්නේ එයා. මං හිතන්නේ එයාට පිටිපස්සේ ලොකු තුවාල වගේක් තියෙනවා. ඉතින් මම දැනට මට පුළුවන් විදිහට එයාට කෑම අරන් දෙනවා. එයා දන්නේවත් නැහැ එයාගේ ඇඟේ ජරාව යනවා. ඔය පාරේ තිබුණේ ඒවා. ඉතින් හස්බන්ඩ් ආවම මම හිතන් ඉන්නවා මෙයාට බෙහෙත් අරන් දෙන්න. ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. මම මෙයාට උදව් ඉල්ලලා Facebook එකෙත් පෝස්ට් එකක් දැම්මා. ඒත් මට තනියම බයයි මෙයාව අල්ලලා බෙහෙත් ගන්න එක්කන් යන්න. ඒත් මට පුළුවන් විදිහට එයාට කෑම දෙනවා. ඉතින් කාඩ්බෝඩ් බොක්ස් ටිකක් එකපාර අරන් ඇවිල්ලා මම ගේ ළඟ තියලා තමා මල් ටික දැම්මේ. ඔන්න ඔය විදිහට පඩි ගොඩක් නැගලා තමා අපේ ගෙදරට යන්න තියෙන්නේ. මේක නිකන් පොඩි ඇපාර්ට්මන්ට් එකක් වගේ. ගෙදරට එන තැන කාඩ්බෝඩ් බොක්ස් ටික තියලා තමයි මම මල් දාන්න ගියේ. දැන් මේ ටික ගේ ඇතුළට දාගන්න ඕන. මල් ඕඩර්ස් හදිසියෙම ආවම ඒවට බොක්ස් හොයන්න ගියාම එපා වෙනවා. ඉතින් මම අද කරේ උදේම කොච්චර පාරක් වුණත් ගිහිල්ලා බොක්ස් ටිකක් වැඩිපුර අරගෙන ආවා. සතියකට එක සැරයක් වගේ නුවරඑළියට එනවා බොක්ස් ලොරියක්. ඒකෙන් ගන්නවා නම් අඩුම පෙට්ටි 200ක්වත් ගන්න ඕනේ. ඉතින් මට ඒ තරම් අරගෙන ගේ ඇතුලේ තියාගන්න ඉඩ මදි. අපි ඉන්නේ චූටි ගෙදරක හින්දා. ඒක නිසා ඉතින් මට පුළුවන් විදිහට බොක්ස් 10ක් 20ක් ඒ විදිහට අරන් ස්ටොක් එකක් හදා ගන්න ඕනේ කියලා මම හිතුවා. මල් පැක් කරන්න බොක්ස් ඕනේ වුණත් ඒ වගේ හැමතැනම පේනකොට කැතයි. ඉතින් ඒක නිසා මම සෝෆා එක පිටිපස්සෙන් ඒ ටික අහුර ගත්තා කැතට පේන්නේ නැති විදියට. සමහර වෙලාවට ලොකු මල් ඕඩර්ස් ආවම පැක් කරගන්නවත් ඉඩ මදි. ඉතින් ඉඩ තියෙන තැනක අවශ්‍යතාවය තිබුණත් මෙහෙ හොයාගන්න ටිකක් අමාරු නිසා පුළුවන් විදියට වැඩ ටික කරගන්නවා. හැමදාම හවසට මට පූජා කරන්න මල් කඩා ගන්න තැනක් නැහැ. ඉතින් මම මල් ගෙන්න ගන්න වෙලාවට පූජා කරන්නත් එක්ක වැඩිපුර ගෙන්න ගන්නවා. මේ තියෙන්නේ මම සතියකට විතර කලින් ගෙන්න ගත්ත මල් වගේක් පූජා කරන්න. තාමත් පර වෙලා නැහැ. මම මේවට කිමිකල් මුකුත් දාලත් නැහැ. හැමදාම වතුර මාරු කරපු එක විතරයි කරේ. මල් වල යට කොටස පොඩ්ඩක් කපලා කුණු වෙන්න නොදී වතුර මාරු කරලා තියාගත්තොත් ඔයාලටත් පුළුවන් සතියක් විතර මෙන්න මේ විදිහට තියාගන්න. ආව අලුත් මල් දාලා මේ මම ලෑස්ති ආපහු බුදුමැදුර ළඟින් මේ ටික තියන්නම් කියලා. මේක බලන ඔයාලා කාට හරි ආස හිතෙනවා නම් මේ වගේ ලස්සන මල් බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕනේ ඒත් ඔයාලගේ පැත්තේ නෑනේ කියලා මං හිතන් ඉන්නවා ගොඩක් කල් තියාගන්න පුළුවන් මල් වර්ග වලින් පැකේජ් එකක් හදන්නම් කියලා. ඉතින් මං ඒ වීඩියෝ එක ලබන සතියේට අරගෙන එන්නම්. මේ දවස් ටිකේ තිබුණු වැඩත් එක්ක මට ඒක හිතාගෙන හිටියත් කරන්න බැරි වුණා. එතකොට ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන මල් ගොඩක් කල් තියාගන්න පුළුවන් විදිහට මගෙන් ගෙන්න ගන්න. මේ මල් වල වතුර හැමදාම මාරු කරලා තියාගත්තොත් සති එකහමාරක් වගේ තියාගන්න පුළුවන් පර වෙන්නේ නැති වෙන්න. මල් වල නටුව අගින් කුණු වෙලා නම් ඒ ටික කපලා අයින් කරලා වතුර මාරු කරලා තියාගත්තා නම් හරි හැමදාම. ඊට පස්සේ ටේබල් එකේ තිබුණ රෙද්දත් අයින් කරලා මේ වගේත් වතුර මාරු කරලා ගේ අස් කරන්න පටන් ගත්තා. මම ගොඩක් ආස මලක් තමයි මේ ඩේසි මල කියන්නේ. ඔගොල්ලොත් එහෙමද? ගේ අස් කරලා මොප් කරලා අන්තිමට වොෂ්රූම් එක හොදන්න විතරයි තිබ්බේ. මම මේ රින්ස කුඩු තමයි දාන්නේ සෝදන්න. ඒත් ඔයාලා එහෙම දාන්න එපා. ඒකට ගොඩක් ලිස්සන්න බලනවා. ඒක ගොඩක් සුවඳ හින්දා තමයි මම එහෙම දාන්නේ. ඊට පස්සේ වොෂ්රූම් එකේ බිත්ති පවා මම සෝදනවා.
හස්බන්ඩ් කොහේ නැතත් වොෂ්රූම් එක පිරිසුදුව සුවඳට තියෙන්න ඕන. ඊට පස්සේ මාත් වොෂ් එකක් දාගෙන පහන පත්තු කරා. අද උදේ මට පහන පත්තු කරන්න බැරි වුණා. මගේ වැඩ ඉවර වුණේ දවල් 12ට විතර. අද මට කරගන්න බැරි වුණේ සෝදපු රෙදි වේලෙන්න දාන එක. මේවා දවස් 2ක් විතර සෝදලා වේලෙන්න දාන්න බැරි වුණා. උදේ අවුව වැටුණාට ඔන්න දවල් වෙලා ආපහු වහින්න පටන් ගත්තා. මම මේ යන්නේ තේකොළ වගයක් තියෙනවා පෝස්ට් ඔෆිස් එකෙන් ඔයාලට එවන්න. ඒ ටිකත් අරගෙන මල් වගයක් එනවා කිව්වා. ඒ ටිකත් අරන් එන්න. පේනවනි වැස්සට හොඳටම හැමදැනම මඩ වෙලා. එහෙම වෙලාවට ඇවිදන් යන්න හරි කම්මැලි. මල් ටික එන්න කලින් ගිහිල්ලා මං මේ ටිකත් පෝස්ට් ඔෆිස් එකට බාර දුන්නා. ඉතින් තැන්ක් යූ ඔයාලා මාව විශ්වාස කරලා ඕඩර්ස් දානවට. මේ ඇවිල්ලා ඉන්නේ නම් මල් ටික ගන්න බස් එක එනකම්. පේනවනි වැස්සට හොඳටම හැමදැනම මඩ වෙලා. වැස්සෙම ආව මල් ටිකත් අරගෙන මම ආපහු ගෙදර ආවා. අද තියෙනවා මට ලොකු ඕඩර් එකක් පැක් කරන්න. වැස්සවත් මඩවත් ඒව ගානක්වත් නෑ. ඉතින් ගෙදර ඇවිල්ලා මේ මල් ටික බලනකොට ලස්සනම මල් ටිකක් මට ඇවිල්ලා තිබුණා. ඉතින් මාත් බලන්නේ මට පුළුවන් හොඳම ක්වොලිටියට මල් ඔයාලට දෙන්න තමයි. මේ මල් නම් මට ආවේ කාලෙකට පස්සේ. මේ මල් වර්ග වුණත් ඔයාලට සතියක හමාරක් විතර තියාගන්න පුළුවන් පර වෙන්නේ නැතුව. ඉතින් ගෙදර ලස්සනට තියාගන්න මල් ඕන නම් පොඩි ප්‍රමාණයක් වුණත් මගෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේක අද දවසේ මට තියෙන ලොකු ඕඩර් එකක්. මෙතන තියෙනවා ක්‍රිෂාන්ති 1000ක්. රෝස පාටයි පීච් එකයි වයිට් එකයි තමයි කස්ටමර් ඉල්ලලා තිබුණේ. මේවා යන්නේ වෙඩින් ඩෙකෝ එකකට. ඉතින් මට මේ මල් පෙට්ටි ටික උස්ස ගන්න බෑ ගොඩක් බරයි. ඉතින් හස්බන්ඩ්ුත් නැති හින්දා එයාගේ යාළුවෙක්ට කියලා තිබ්බා මට මේ ටික ගෙනල්ලා දෙන්න කියලා. ආපහු මේ ටික කොළඹට යන බස් එකට දාන්න ඕන. ඉතින් මං ඉක්මනට ගණන් කරලා පැක් කරලා එයාලා තේම යවුව බස් එකට දාලා දෙන්න කියලා. ඔහොම තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ. දන්නේම නැතුව රෑත් වෙලා. ඉතින් අද ගොඩාක් මහන්සි දවසක්. වීඩියෝ එකත් මෙතනින් ඉවර කරන්නම්. ගිහින් එන්නම්. බයි.